තියෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිලිල කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය බ්‍රික්සිට් එකේ ඉන්න අයට දැන් අපි ගත්තොත් ඉරානයට ටෙහෙරාන් වල බරපතල ප්‍රශ්නයක් තියෙනවා මට අවසාන වශයෙන් අපිට දැනගන්න තිබුණු ආකාරයට මුළු ඉරානයේ ප්‍රාන්ත 5ක් විතර හැරුණකොට ඉතුරු සියලු දෙනාව පාරට බැහැලා death to the dictator ඒකාධිපතියාගේට මරණය කියන ස්ලෝගන්ස් පවා කියමින් ඔවුන් උත්සාහ කරනවා ඉරානයේ පාලනය වෙනස් කරන්න. අනික් අතට දැන් වෙනිසියුලාවේ මේ ට්‍රම්ප් කරපු පහර දෙන්න නැත්තං ප්‍රහාරය වෙලාවේ ඒ චීනයෙන් ඔවුන් සමග කතා කරන්නට ආපු ඒ සාමාජිකයන් අතමුන් කියන රැඳී සිටියා කියලා වෙලාව අතමුන් කියන ඔවුන් රටින් එළියට ගිහිලා ටික වෙලාවකින් තමයි මේ පහර දීම ට්‍රම්ප් කළේ මදුරෝව අත්අඩංගුවට ගන්න කියලා. දැන් රුසියාව චීනය කියන මේ ඇමරිකාවට ප්‍රතිවිරුද්ධ බලවේගේ මේ ප්‍රධානතම මිතුරු ඉරානය වේවා වෙනිසියුලාව වේවා මේ ප්‍රධානතම මිතුරු. දැන් මේ මිතුරන්ට ඇමරිකාව අර අපේ වචනෙන් කියනවා නම් ගෙට පැනලා ගහනවා. එතකොට රුසියාවයි චීනය මුකුත් කරන්නේ නැහැ. එතකොට යාලට තියෙන්නේ යුද්ධයට නැති කොස්කොඩන කඩුද කියලා අහනවා බොහෝ දෙනෙක් මේ වෙලාවේ. මොකද මේ පැත්තෙන් කිසිම විදියකට Tamanගේ මිත්‍රයව බේරගන්න මෙහෙයුමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද ඔබතුමාගේ අදහස? නෑ අත්ත වශයෙන්ම චීනයේ මූලෝපාය ඒක නෙමෙයිනේ. චීනය අත්ත වශයෙන්ම හොඳ කොල්ලෝ හැටියට දැනුවත්ව ඉන්න හදන. ඒ කියන්නේ දැන් ලෝකේ දැන් අපි බලනකොට අම්මෝ එක්කෙනෙක් මේ එහෙට පනිනවා මෙහෙට පනිනවා ඉන්දියාවට විරුද්ධව තීරු දානවා ලෝක පරිපාටියේ අරාජිකත්වයට හේතු වෙලා තියෙන ඇමරිකාව අනේ චීනය එහෙම නෙමෙයි චීනය බලන්නේ මේ ආර්ථික වශයෙන් ගෝලීකරණයට පක්ෂයි ඇමරිකාව තමයි දැන් ගෝලීකරණයට විරුද්ධ නමුත් චීනය කියනවා අපි නව ලිබරල් ගෝලීකරණය ඊට වඩා සාධාරණ ගෝලීකරණයක් වලින් පැනී සිටිනවා කියලා. ඉතින් ඕක බලාගෙන යනකොට තමයි මේ කියන්නේ චීනයේ මූලෝපාය. ඒක හරියයිද නැද්ද කියන එක වෙනින් කතන්දරයක්. ඕකේ හරි නොවන කැලලකුත් තියෙනවා මම කියන්න. නමුත් චීනය බලන්නේ හරි මේගොල්ලෝ කොටිම කියන පිස්සු කරපු දෙයක්. ලෝක ජනමතේ අපි දිහා බලන විදිය වෙනස්. දැන් ඒක උදෙක් සිතුවිල්ලක් නෙමෙයි. දැන් යානිස් වරුෆාකිස් ඊයේ පෙරේදා කරපු කතාවක කියනවා මේ ඔක්කොම සෙල්ලම් වෙනකොට යුරෝපා සංගමයයි චීනයයි මහා විශාල ආර්ථික ගිවිසුමක් ගහගෙන තියෙනවා. ඊයේ පෙරේදා. හේතුව ඉතින් යුරෝපා සංගමය දකින්නේ දැන් මේගොල්ලෝ චීන මොන වුණත් කියන දේ කරනවා කරන දේ කියනවා ආර්ථික වශයෙන් මේ ඒගොල්ලන්ගේ අර වටා පිටාවේ තායිවානයට විරුද්ධව අවියොසවනවා. නමුත් යුරෝපයට බටහිර රටවල් වලට ඇවිල්ලා මුකුත් කරන්න දන්නේ නැහැ. කොහොම ස්ටේබල් ස්ථාවර වගකිව යුතු ආර්ථික වශයෙන් ඉතාම සවිශක්තිමත් බොහෝසත් ඉතින් ඒගොල්ලොත් එක්ක ගිවිසුමක් අත්සන් කරන එක දැන් මේ ට්‍රම්ප් මෙව කරද්දී ආන්න අත්සන් කරලා තියෙනවා. ඒ පැත්තක් තියෙනවා. මම ඔකේ දුර්වලකම හැටියට දකින්නේ මට තේරෙනවා ඒක බොහොම ප්‍රඥා ගෝචරයි කියලා. නමුත් අධිරාජ්‍යවාදී ඉතිහාසය දිහා බලනකොට මම හිතන්නේ චීනයත් මතක තියාගත්තොත් හොඳයි. අමුන් කොච්චර හොඳට හසුරුණත් නීති රීති අනුව අධිරාජ්‍යවාදී ඉඩ වෙන්න ඔය සාමකාමීව සංවර්ධනය වෙන්න සහ රට චීනයට දියුණු වෙන්න. කොහෙන් හරි පහර දෙනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. ලතින් ඇමරිකාවේ අත් කපලා දාලා තියෙනවා. චීනය මේ පැත්තට එන්න එපයි කියලා අන්න ඒක තමයි කරලා තියෙන්නේ. එතකොට ආචාර්යතුමා රුසියාව සම්බන්ධයෙන් මොකක්ද දැන් පුටින් කියන නායකත්වය සාමාන්‍යයෙන්
මේ අවස්ථාවේ ක්‍රියා කරන ආකාරය ටිකක් මට පුද්ගලිකව නම් මම හිතන්නේ තිලක් ඔබත් මාසම එකක වෙනවා ඇති පොඩි උපතෝකෝටකයක් තියෙනවා එතන. මොකද්ද මේ නිවිච්ච ස්වභාවය මේ බය වෙලාද මේගොල්ලෝ? විච්ච ස්වභාවය නෙමෙයි එතනත් ඒගොල්ලන්ගේ දක්ම පිළිබඳව ප්‍රශ්නයක්. ඒ දක්මේ හරි පැත්තකුත් තියෙනවා එච්චර හරි නැති පැත්තකුත් තියෙනවා. හරි නැති පැත්ත පුටේ නින්දන්දී මම කියලා තියෙනවා. ඒක රුසියාවේ ටෙලිවිෂන් ප්‍රවෘත්ති වල දීලා තියෙන මම මේ ප්‍රශ්න අහනවා රුසියානු ජනාධිපතිවරයාගේ. දැන් මෙහෙමයි රුසියාව හිතන් ඉන්නේ ඒක සත්‍යයක්. ට්‍රම්ප් සහ යුරෝපය අතර දැන් යුරෝපයේ වැඩිම ගහන්නේ යුක්‍රයිනයට සපෝට් එක දීලා එතන රුසියන් විරෝධී මතය ගෙනියන්නේ යුරෝපේ. ට්‍රම්ප් සහ යුරෝපය අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ හන්දා ඒක අපි පුළුවන් තරම් පාවිච්චි කරමු. දැන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නම් මේ කරපු වැඩේට විරුද්ධව ප්‍රබල විදියට රුසියාව කතා කරා. නමුත් අර ආපස්සට තල්ලු කිරීමක් එච්චර නැහැ. හේතුව මේ හුස්ම ගැනීමේ ඉඩකඩ පාවිච්චි කරන්න ඕනේ කියන මතේ ඉන්නේ. වැඩේ තියෙන්නේ ආචාර්යතුමා දැන් මෙතන දැන් ඇත්තටම ගත්තොත් ඇමරිකාවේ මේ වෙනිසුලාවේ ආක්‍රමණයේ අන්තිම කෑල් අන්තිමට ඒ ආක්‍රමණයේ අරමුණ අන්තිමට ඉන්නේ රුසියාවයි චීනයනේ. ඒගොල්ලන්ට හම්බ වෙන තෙල් ටිකනේ නැති වෙන්නේ. එතකොට මේගොල්ලන්ට මේක දැනෙන්න එපා. දැන් සෑහෙන පාඩුවක් නේ ආර්ථික වශයෙන් සහ අර්බුදයකට ලක් වෙනවනේ ඒගොල්ලන්. ඒ වගේම තිලක් මම කියන්නේ මේ මිත්‍රයානේ. ඒ කියන්නේ දැන් අපිට මට ඕන නම් ඒ කියන්නේ මම රටක් හැටියට හෙට ඕනේ නම් රුසියාවට චීනයට සමීප වෙන්න ඒක කිරීම සම්බන්ධ සැකයක් තියෙනවා. මොකද මට වැරදුනාම මාව ආරක්ෂා කරන්නේ නෑ මගේ ලොකු අයියලා කියලා මතයක් එනවා. එහෙම නේද ආචාර්යතුමා? ඒක අපිට පිළිගන්න වෙනවා. හේතුව රුසියාවයි චීනයයි යම්කිසි තීන්දුවක් ගත්ත තමුන්ගේ සමකාලීන ඉතිහාසය. රුසියාවයි ගත්තු තීන්දුව ඒක මම රුසියාව ඉද්දත් විවේචනය කරලා තියෙනවා. මේ අර සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සමාජවාදී ඉතිහාසයෙන් ආපස්සට හරි විතැන්වීම ඒක ප්‍රතික්ෂේප කිරීම. නමුත් ඒකත් කරගන්නත් බෑ. දැන් රුසියන් හමුදාව ගත්තහම රතු හමුදාවේ ඒ නරටිව් ඒ වෘත්තාන්තය තමයි කතා කරන්නේ. නමුත් එතන ඒ හමුදාවට රතු හමුදාව වෙන්න බෑ. ඒ රතක් නැති නිසා. හරිනේ. දැන් ඉස්සර සෝවියට් දේශයේ තියෙනකොට ලතින් ඇමරිකාවේ නොයෙකුත් සම්බන්ධකම් තිබුණා. ඒ සම්බන්ධකම් තිබුණේ කොමියුනිස්ට් පක්ෂ හරහා. කොමියුනිස්ට් පක්ෂවල නැති නවවාමාංශික සංවිධාන ගෙරිලා ව්‍යාපාර පවා රුසියාවදී මොන ප්‍රශ්න තිබුණත් දැක්ක සමාජවාදී මව්පියන්. ඒක නේද? ඒකන්ද තමුන්ගේම හැකියාව නැති කරගන්න. ඒ ගත්ත තීන්දුව. ඕක මම ඉන්නකොටත් කිව්වා ඕක කරන්න වෙන විදියක් තියෙනවා. දැන් බලන්න ඇමරිකානු විප්ලවය කියලා එකක් තිබුණා. කියන්නේ නිදහස් අරගලය. මේ මතවාද නෙමෙයි ඒගොල්ලෝ දැන් ගෙනියන්නේ. නමුත් ඒක සමරනවා. ප්‍රංශ විප්ලවයත් එහෙමයි. ඕගලන්ට තිබුණා මේ රවුලයි කැඳයි දෙකම බේරගන්න. නමුත් ලෙනින්ටත් බැනලා බොහෝ විට ස්ටාලින් ගැන හොඳ කියලා ඒත් සමහර යුක්‍රේන් ප්‍රශ්නදී ස්ටාලින්ටත් බැනලා ඉතින් කොහොම කරන්න ගියාම අර සෝවියට් දේශයේ කාලේ තිබිච්ච ජාත්‍යන්තර ජාලාව ඔක්කොම ඉවර කරලා ඉතින් අමාරුයි මිත්‍රයා වෙනුවෙන් පෙනී සිටින්න. අනිත් එක උක්‍රේනය පුම්බල උක්‍රේනය රුසියාවට විරුද්ධ මේවීමෙන් බටහිර රටවල් තමුන්ට වාසිදායක දෙයක් කරගත්තන. දැන් කොහොමද සිරියාවට ගහන්න පුළුවන්? සිරියාවට ගහන්න පුළුවන් උනේ රුසියාව අර පැත්තට හරලා යුක්‍රේන් වැඩේ කරගන්න කරගෙන යනවා. නමුත් ඉස්සර රතු හමුදාව වගේ නෙමෙයි. ඉස්සර රතු හමුදාව අවුරුදු 4න් මේ ජර්මනියේ ගිහිල්ලා කොඩියක් උස්සන. 41 ගැහුවේ 45 වෙනකොට රයික්ස්ටාග් එකේ
කොඩිය ඉස්වා සෝවියට් රතු හමුදා. හොඳ මොකද ඇතුළතින් ඒක රතු හමුදාවක් නෙමෙයි. ඒක ප්‍රගතිශීලී වැඩක් කරනවා ලෝකයේ දේශපාලන තුළ නැගීමේ. දැන් චීනය අර රුසියාව කරපු වැඩේ කරේ නෑ. මාෝ සේතුන්ගේ චිත්‍රය තියෙනවා, චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය තියෙනවා. ඒ උනත් මාෝ සේතුන්ගේ ආර්ථික වශයෙන් නම් මුගක් වැරදි තිබුණා. නමුත් ලෝක තත්ත්වය ගැන මාෝ සේතුන් කරපු විග්‍රහයන් අධිරාජ්‍යවාදය පිළිබඳව එහෙම ඒවා අමතක කරලා නැත්තම් ඒක නෑ සම්පූර්ණ වෙන විදිහකට අපිට පුළුවන් ආර්ථික වශයෙන් මේක කරන්න කියලා ඒක හරියන්නේ නෑ මං හිතන්නේ. දැන් අත්වසම ක්‍රුෂ්චොව් උත් ඕක කිව්වනේ රුසියාවේ ස්ටාලින් මරුණට පස්සේ ස්ටාලින් වාදියු ටික අයින් කරගෙන ඊළඟට ක්‍රුෂ්චොව් කිව්වේ අපි ඇමරිකාවත් එක්ක ආර්ථික වශයෙන් තරංග කරලා අපි දිනනවා කියලා. ඒක හරියන්නේ නෑ. ඇමරිකාවෙන් දෙන්නේ නැහැ. දැන් චීනෙත් කාට විරුද්ධ වුණා. මාෝ සේතුන් කිව්වා මේක කරන්න යන්න එපා රුසියාවට කිව්වා. ඔයගලන්ට වෙන්න මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. අන්තිමට ඒක වුණා. දැන් චීනෙත් අර අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කිරීමේ මූලෝපාය මාෝ හදලා දුන්න උගන්වපු දේවල් නෑ ඒක අපි පැත්තකින් තියලා අපි මේ විදිහට යමු කියලා දැන් මේ ගිහිල්ලා තියෙන්නේ. ඒක හන්දා ඒකෙත් මිල ගෙවන්න සිද්ධ වෙනවා. තමුන් යමක් ආයෝජනය කරනවා. අරගොල්ලෝ පරණ අධිරාජ්‍යවාදී විදිහට ආවිලා ගන්න. තමුන්ට ගන්න නෑ. තමුන්ගේ මිත්‍රයට ගන්න. ඉතින් දැන් මේ ට්‍රම්ප්ගේ චර්යාව ලංකාවටත් හරි භයානකයිනේ. ඔව් ට්‍රම්ප් ඇවිල්ලා ගහන්න ළඟ ඉන්න මොන හරි ලොකු රටක් තියෙනවා නම් ඒ රටේ එහෙම දෙයක් කරන්න පුළුවන් අර ධර්මතාවය පාවිච්චි. FM 98.5